නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධර්ම ප්‍රශ්නෝත්තර සංග්‍රහය අංක 97 පළමුවෙනි ප්‍රශ්නය ලක්දිව පිහිට වූ පළමුවන පූජනීය ස්ථානය කුමක්ද? පිළිතුර මිහිඳු මහ රහතන් වහන්සේ විසින් සුමන සාමණේරයන් වහන්සේ දඹදිවට යවා බුදුරදුන්ගේ දකුණු අකුධාතුව ගෙන්වා දේවානම්පියතිස්ස රජු ලවා ථූපාරාම දාගැබ කරවා සරණක්ඛ ධාතු නිදන් කරවා ලක්දිව ප්‍රථම පූජනීය ස්ථානය ථූපාරාමය පිහිට වූසේක. දෙවැනි ප්‍රශ්නය ලක්දිව සිදු වූ පළමුවැනි සංඝ කර්මය කුමක්ද? පිළිතුර මිහිඳු මහ රහතන් වහන්සේ සමග පැමිණි බණ්ඩුක උපාසකතෙම මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මිහින්තලාවේදී පැවිදි කරනු ලැබුවේය. එය ලක්දිව සිදු වූ පළමුවෙනි සංඝ කර්මයයි. තුන්වැනි ප්‍රශ්නය ලංකාවේ පළමුවරට විනය දේශනා කළේ කිනම් තෙරුන් වහන්සේද? පිළිතුර ලක්දිව පියකුට දාව ලක්දිව මවකගේ කුසින් උපන් කුමරෙකු මෙහිදීම පැවිදි වී විනය ඉගෙනගෙන මෙහිදීම යම් දිනක විනය සජ්ජායනා කරයිද එදින ලක්දිව බුදුසසුන මුල් බැස ගැනීම සිදුවන්නේ යයි මිහිඳු මාහිමියන් දෙසූ හෙයින් මහා අරිට්ඨ භික්ෂූන් වහන්සේ විනය ඉගෙනගෙන ථූපාරාමයේ අසල රජු විසින් කරවන ලද මණ්ඩපෙහි වැඩහිඳ විනය පිටකය සජ්ජායනා කළසේක. මේ අවස්ථාවේ මහ පොළොව කම්පා විය. හතරවෙනි ප්‍රශ්නය ත්‍රිපිටක පර්යාප්තිය ග්‍රන්ථාරූඪ කළේ කිනම් බුද්ධ වර්ෂයේද? පිළිතුර බුද්ධ වර්ෂ 500 වන්නෙහි මාතලේ අලු විහාරයේදී 500ක් මහරහතන් වහන්සේලා විසින් ත්‍රිපිටක පර්යාප්තිය ග්‍රන්ථාරූඪ කළසේක. පස්වෙනි ප්‍රශ්නය මහා විහාරවාසී භික්ෂුන් වහන්සේලාට දන් හැන්දක් බෙදුවොත් ඔහුට 100ක් දඩය යන සුදුසුය යන රාජදණ්ඩ නීතිය පැනවූයේ කුමන රජු විසින්ද? පිළිතුර වෛතුල්‍යවාදීන්ගේ අදහස් පිළිගත් මහසෙන් රජු මෙම දණ්ඩ නීතිය පැනවීමෙන් ජීවත් වීමට නොහැකි බැවින් සිල්වත් භික්ෂූන් වහන්සේලා දකුණු පළාතට හා මලේ රටට වැඩිය පසු ඒ ආරාම පාළු වී යාමෙන් බිමට සමතලා කොට උඳුවපු වූ බව දැක්වේ. හයවෙනි ප්‍රශ්නය මහසෙන් රජුගේ ක්‍රියාකලාපය නිසා සිදුවූයේ කුමක්ද? පිළිතුර මහසෙන් රජු 27 වසක් රජකම් කළ නිසා ලක්දිව තේරිවංශික භික්ෂූ පරපුර ක්‍රමයෙන් පරිහානියට ගියේය. එයින් වෛතුල්‍යවාදීන්ගේ බලය වැඩිවීම නිසා බුද්ධ ශාසනය පිරිහී ගොස් දේවෑදැහිලි පුද පූජාදිය බොදු චාරිත්‍ර හැටියට පිළිගෙන ක්‍රියා කරන පිරිසක් දීවිය. මහායාන වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමෙන් මුළු රටේම ජනතාව ඒවාට හුරු පුරුදු විය. බුද්ධ ශාසනය අද පවතින තත්ත්වයට ඒමට අද පවතින තත්ත්වයට හැඩගැහීමට මුලතිරුවේ
මහසෙන් රජුය. 7 වෙනි ප්‍රශ්නය රතන සූත්‍රයෙන් ප්‍රකාශ වන්නේ කුමක්ද? පිළිතුර බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නයට සමාන රත්නයක් මේ මනුෂ්‍ය ලෝකයේ හෝ නාග සුපර්ණාදී යට ලෝකවල හෝ උඩ ලෝකයයි කියන ස්වර්ගයේ හෝ කිසි තැනකත් නැත. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සත්‍යයි. ඒ අනුව සියලු සත්‍යයන්ට සෙත් වේවායි මේ රතන සූත්‍රයෙන් ප්‍රකාශ වෙන කෙටි අදහසයි. පින්වතුනි, මේ ගත කළ වේලාව ටික වේලාවක් වුවත් ඔබ හැම දහම් කරුණු කරේ සිත යොමු කළා. එයින් සීල සමාධි ප්‍රඥා වැඩූ බව සැලකිය යුතුයි. එයින් එක් කරගත් පුණ්‍ය සම්භාරය දේවභූත සත්ව ප්‍රජාවට අනුමෝදන් කරන්න. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. අප විසින් මෙතකින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය සම්භාරය අනුමෝදන් වීමෙන් සියලු දෙවියෝද සියලු භූතයෝද සියලු සත්වයෝද සැපයෙන් සැපයටම පත් වේවා. සාදු සාදු සාදු.